2026 වෙසක් පොය යෙදලා තිබ්බේ අදයි. අද උදේ මම දැක්කා සමහර නගරවල සමහර වීදිවල සරසිලි මොනවද වෙසක් සරසිලි නෙමෙයි. ඒවා දැක්කේ කලින් ගිය අවුරුදු වල. මේ අවුරුද්ද දැක්කේ ඒ වෙසක් සරසිලි වෙනුවට දේශපාලන සරසිලි. ඒ විතරක් නෙවෙයි උදේ පාන්දර 7 ඉතර වෙනකොට මැයි දිනේට යන්න බස් නවත්තලා තියෙනවා පේලියට මහා මාර්ගේ. ඒ වගේ සමහර බස් හෙල්ලෙනවා. ඇයි ඒ බස් ඇතුලේ බීලා නටනවා. ඔන්න අද පොයේ දවසේ වෙසක් පොයේ දවසේ මේ වගේ වැඩ සිද්ධ වෙන එක බෞද්ධ ඔබට මොකද හිතෙන්නේ? ඔබට මේවා අනුමත කරන්න පුළුවන්ද? අද ධාර්මිෂ්ඨ පාලනයක්ද අධර්මිෂ්ඨ පාලනයක්ද යන්නේ? බෞද්ධ ඔබ තීරණය කරන්න. මේක මේ වගේ දේවල් මේ රටේ කවදාකවත් සිද්ධ වෙලා නැහැ. සිංහල රජ කාලෙවත් රජ කෙනෙක්වත් ඒ වගේම කිසිම ජනාධිපති කෙනෙක් මේ වගේ වෙසක් දිනේ වෙනස් කරලා නැහැ. හැබැයි මේවා හොඳ වැඩ නෙමෙයි. මේ වගේ විපාක මුළු රටටම විඳින්න වෙයි සමහර විට. සබහා ධර්මයෙන් විපාක දෙනකොට අධර්මයේ පාලකයා හැසිරෙනකොට සබහා ධර්මයේ විපාක දෙනවා. අවුවෙන් හුළඟෙන් වැස්සෙන් ඒවට මුණ දෙන්න වෙයි. කිසිම රජ කෙනෙක් කිසිම ජනාධිපති කෙනෙක් කරපු නැති වැඩක් වෙසක් පොය වෙනස් කරා. බෞද්ධ ඔබට මොකද හිතෙන්නේ?